ආයිබෝවන් Access Agri YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද ගෙනෙන වීඩියෝ එක තමයි කොහොමද ගමේ විදිහට රසමරස මාළු ඇඹුල් ටියල් එකක් හදාගන්න කියලා. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඔබගේ channel එකත් එක්ක රැඳී සිටින්න. ටිකටම මේ වීඩියෝ එක අවසන් වනතුරු නරඹන්න. මුලින්ම අපි බලය හරි කෙලවල්ල හරි ලොකු මාළු ටිකක් අරගන්නවා. මම නම් මේ අරන් තියෙන්නේ බල පැටව මාළු ටිකක් තමයි මේ අරන් තියෙන්නේ. ඊට පස්සේ ඒක සයිස් එකට කපා ගන්න ඕන. ඊට පස්සේ ගොරක ගම්මිරිස් කහ ලුණු මේ ටික හොඳට ගොරක ටික නම් මුලින්ම පේස්ට් එකක් වගේ හදා ගන්න. නැත්නම් කඩේ තියෙන ගොරක පේස්ට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ රස පදමට ලුණු මික්ස්චර් කරලා හොඳට මේ වගේ දියාරුවට මෙන්න මේ විදිහට හදා ගන්න ඕන. ඊට පස්සේ ඒකට අර මාළු ටික දාලා ඊට පස්සේ අපි මේ විදිහට හොඳ හට්ටියක් අරගෙන ඒකේ අඩියට කරපිංචා කොළ දාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට මාළු ටික මේකේ හොඳට තියන්න ඕන. මේ කරපිංචා දාන එකෙන් මේ අඩිය අල්ලන එක නතර වෙනවා. වගේම හොඳ සුවඳක් සහ රසයක් එකතු වෙනවා. ඔයාලට පුළුවන් නම් කෙසෙල් කොලයක් මේ අඩියට දාගන්න. ඒත් වඩාත් හොඳයි. ඒකෙන් හොඳ සුවඳකුත් හමනවා. ඉතින් අද අපි කරපිංචා දාලා තමයි මේක හදන්නේ. ඉතින් මේ විදිහට හොඳට අඩු කරගන්න ඕන මේ ටික. ඉතින් අපි මේ 10 දිනකට විතර කෑම දෙන්න තමයි මේ විදිහට මේ මාළු ඇඹුල් ටියල් එක හදන්නේ. ඒ නිසා තමයි ටිකක් වැඩි ප්‍රමාණයක් මේ විදිහට මේ වියන්න ඇසි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ හදාගත්ත ගොරක පේස්ට් එකයි ගම්මිරිස් සුදු ලුණු ඒ ටික තරලා හදාගත්ත මේක හොඳට මේ විදිහට අපි මේක උඩට වක් කරනවා. ඊට පස්සේ අපි මේකට ප්‍රමාණවත් වෙන විදිහට වතුර එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒක ඔන් කරගත්ත අපි මේක පැය භාගයක් විතර විස ගන්න ඕන. දැන් මේ තිබෙන්නේ විනාඩි 15කට පමණ පසු අපගේ ඇඹුල් ටියල් මාළු කරීක කොහොමද මේ තාම හොඳින් පිසෙනවා. ඉතින් මේ වතුර හිඳෙනකන් හොඳට අපි මේක පිස ගන්න ඕන. අපි ආපහු අහලා තියෙනවා මේක.
දැන් හොඳට මේක ගෙනවා අපිට පේනවා. ඉතින් මේ අවස්ථාව වගේ වෙනකොට අපි ගින්දර චුට්ටක් අඩු කර ගන්න ඕන. ගින්දර චුට්ටක් අපි අඩු කරා. ඊට පස්සේ නැවත මේක ආපහු වහලා තියන්න ඕන. දැන් අපේ මාළු ඇඹුල් තියල් එක හොඳ ගානට ඇවිල්ලා තියෙන්නේ. තව චුට්ටක් වතුර හිඳෙන්න ඕන. අපි මේ මාළු උඩ යට මාරු වෙන විදිහට මෙහෙම පෙරලා ගන්නවා. යටට තියෙන පැත්ත උඩට එන්න, උඩට තියෙන පැත්ත යටට හිටින විදිහට මේ විදිහට හිමීට පෙරලා ගන්න ඕන කැඩෙන්නේ නැති වෙන්න. එතකොට තමයි දෙපැත්තටම හොඳට ලුණු මිරිස් වැදිලා හොඳට තැම්බිලා ගානට පදමට එන්නේ.